ඉතින් ඔයාලට මම චූටි රස කෑමක් හැදුවා. ඉතින් මට හිතෙනවා ඔයාලත් එක්ක ඒක ෂෙයා කරගන්න. බලන්නකෝ ඉතින් මම මොනවද හැදුවේ කියලා. මුලින්ම ඒකට අවශ්‍ය සීනි ටික ගත්තා. සීනි ටික කැරමලයිස් කරගත්තා. මෙන්න මේ විදිහට සීනි ටික කැරමලයිස් කරගෙන අවශ්‍ය බෝල් එකට දාගත්තා. මේකේ පදම බලන්න අපේ අම්මා මට කියලා දීපු විදියක් තමයි. ඉතින් පදම නම් හරියටම හරි. නුඹලක් විදියට හැදෙනවා නම් පදම හරි. ඔන්න ඒකෙන් පස්සේ මම ගන්නවා බිත්තර දෙකක්. ඒත් එක්කම වැනිලා, මිල්ක් මේඩ්, ෆ්‍රෙෂ් මිල්ක්. ඔය මම මේ පෙන්නන සීනි ටික තමයි මම මුලින්ම කැරමලයිස් කරගත්තේ. ඊට පස්සේ බිත්තර දෙක අරගෙන බිත්තර දෙක හොඳට බීට් කරගෙන ඒ අතරතුරේ වැනිලා ටිකක් ඇඩ් කරගත්තා. ඊට පස්සේ මිල්ක් මේඩ් ටික ඉතින් මේ මුලින්ම ඇඩ් කරගන්න කලින් මම කරේ රස බලපු එක. අතරම හරි බරහයි. ඉතින් මම ආසයි නිකන් ඒක ටේස්ට් කරන්න. ඊට පස්සේ ඔන්න මම මිශ්‍රණයට මිල්ක් මේඩ් උත් ඇඩ් කරගත්තා. ඊට පස්සේ ඒකත් එක්ක හොඳට බීට් කරා. පස්සේ මම ෆ්‍රෙෂ් මිල්ක් ඇඩ් කරලා ඒකත් හොඳට මික්ස් කරගත්තා. අර මගේ මිශ්‍රණයටම. මගේ මිශ්‍රණය දැන් හරි. ඉතින් තියෙන්නේ අර සෙට් වෙච්ච කැරමලයිස් සුගර් ටිකට අර මම හදාගත්ත මිශ්‍රණය ඇඩ් කරගන්න. ඒ අතරේ මම ලිපේ තියාගත්ත වතුර ටිකක් මටනවා. ඉතින් ඊට පස්සේ ඒකට මම මේ හදාගත්ත මිශ්‍රණය තියලා ඒක ස්ටීම් වෙන්න දෙන්නයි තියෙන්නේ. මම හදාගත්ත කැරමල් පුඩින් එකක්. ඉතින් අතරම හරිම රහයි. ඉතින් ඔන්න ඒ අතරේ තව චූටි ගමන් වගේක් තිබ්බා. ඒ ටිකත් ගිහිල්ලා චුට්ටක් රෑ වුණා. ඊට පස්සේ මම ටීච් කරන ස්කූල් එකේ වැඩක් තිබ්බා. ඒක කරන්න මම පටන් ගත්තා. හැබැයි ටිකක් රෑ වුණා. ඉතින් ඒ අතරේ මේ මගේ සුරතලයාත් මට පොඩ්ඩක් වද දෙන්න ගත්තා. ඒ නිසා මම එයාව චුට්ටක් පැත්තකට දාලා මගේ වැඩේ පටන් ගත්තා.